අපේ ගාඩන් එකේ තියෙන ප්ලම්ස්. මගේ වයිෆ්ගේ ජර්මනියේ ඉතින් එයාගේ අම්මලගේ ගෙවත්තේ තියෙන ප්ලම්ස්. ළඟ ගාඩන් එකේ තියෙන ප්ලම්ස් තමයි ඉතින් මේවා ඉතින් මේගොල්ලෝ එක එක ඩෙසර්ට් වලට ගන්නවා, ජෑම් හදනවා මේ ඒ වලින්. ඇත්තටම හරි ලොකුයි ඒ ගහ. හැමතැනම ප්ලම්ස් තමයි තියෙන්නේ. ඔයාලට පේන ඇති ගහ හරි ලොකුයි. We can sit down on තව අපිට ඇපල් ට්‍රීස් උත් තියෙනවා. අපි එකක් පෙන්නන්න. Papa. So guys, අපි හොලිඩේ ඇවිල්ලා ඉන්නේ අපේ මගේ බිරිඳගේ අම්මගේ තාත්තගේ ගෙදර. මේ තියෙන අපේ ගාඩන් එකේ තියෙන ඇපල් ට්‍රීස්. බලන්න මෙතන ඇපල් ට්‍රීස් තියෙනවා. එහා පැත්තේ ඇපල් ට්‍රීස් තියෙනවා. මේක ලොකු ගාඩන් එකක්. ඇපල් ට්‍රීස් අපිට අතින් පික් කරන්න පුළුවන් easily. look. තාම මේවා ඉදිලා නෑ. තාම මේක ripe නෑ. ඒ කියන්නේ ගොඩක් එක එක තැන් වල තියෙනවා. ඒනට ඉතින් හරි රසයි. මේවා කියන්නේ chemicals නැතුව හරි fresh. මේවා අපි මේගොල්ලන්ගේ අම්මා තාත්තා ජෑම් හදන්න ගන්නවා. තව එක එක කේක්ස් හදන ඇපල් වලින් කියලා දන්නේ නැහැ ඉතින්. බාන්නකොනේ මගේ උසටම ඇපල් තියෙනවා. චූටි ළමෙක් උනත් ඇවිල්ලා කඩන්න පුළුවන්. ඉතින් අපි දකින්න සමහරක් කුරුල්ලේම ඇවිල්ලා මේවා කනවා. මොකද ඒවා ඇත්තටම රහයි. බාන්නකො ඇපල් ට්‍රී එකේ ලොකු. මේ තවත් ඇපල් ගහක් පොඩි වුණාට හොඳට ඇපල් හොඳට පළතුරු වගාවට පේන ඇති පළ දාලා තියෙනවා. ඇත්තටම ඉතින් ලාංකිකයෙක් හැටියට ඇපල් ගහක් දකින්න එකත් වාසනාවක් තමයි ඉතින්. මේ තියෙන්නේ අපේ pears trees. ගහ පොඩි වුණාට හොඳට පළ දාලා තියෙනවා. ඒකම බලනවනේ. ඇපල් තියෙනවා. පිටිපස්සෙත් ඇපල් තියෙනවා. ඇපල් pears කෙඩි නම් හොඳටම ලොකුයි. මේවා අපි ඉතින් ඔය ජෑම් වලට මේගොල්ලන්ගේ අම්මා තාත්තා ගන්නවා. දරුවෝ දෙන්න ට්‍රැම්පොලින් එකේ ෆන් එකක් ගන්නවා. ගාඩන් එකේ හොඳට ඉඩ කඩ තියෙද්දි ඉතින් මොනවද කරන්න බැරි නේද? ෆුල් ෆන් එකේ ඉන්නවා ඉතින් කට්ටිය. මේ තියෙන්නේ හේසල්නට්. ඔයගොල්ලන් දන්නවා ඇති චොකලට් එකම හදන්න පාවිච්චි කරන්නේ. නුටෙලා චොකලට් මෙන්න මේවා තමයි යූස් කරන්නේ මේ හේසල්නට්. මේ ට්‍රී එක ගාඩන් එකේ තියෙන්නේ. තවත් පළතුරු පැලයක් තමයි ඉතින්. මේකත් මේගොල්ලෝ යූස් කරන ගොඩක් වෙලාවට එක එක චොකලට් ජාති හදන්න. ගෙවත් ඉතින් ගොඩක් දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරන හැමදේම වගේ පුළුවන් තරම්. ඒක තමයි ඉතින් අගේ කරන්න පුළුවන් දේ. මාත් එක්ක එන්න මම වම්බටු වෙන්නනම් වම්බටු guys. බලන්නකො ලොකුවට තියෙන වම්බටු ගෙඩිය කියලා දන්නේ ඔබජීන්. ඉතින් මේවා ඉතින් කැමරට එම උයන්න ගන්නවා මේගොල්ලන්ගේ අම්මා තාත්තයම හරියට ඉතින් මේ එක එක එළවලු ಜಾති පළතුරු ಜಾති වලට හරි ආසයි. ලූණු පාස්ලි කොළ. මේ තියෙන අල වගා කරලා තියෙනවා. පොඩ්ඩක් ඩ්‍රයි වෙලා තියෙන මේ දවස්වල ගොඩක් රස්නේ නිසා වතුර නම් දාන හැමතිස්සෙම. ඒත් ඉතින් මේක පළදා ගන්නවා. දැන් අපි යමු තක්කාලි පෙන්නන්න. ටොමැටෝ. ඉතින් අපේ තක්කාලි ගස් මෙතන තියෙනවා මේ තියෙන්නේ බේසල් හර්බ්ස් ಜಾතිය දන්නවනේ බේසල්. ඒක ඉතින් හර්බ්ස් ಜಾතිය. මේ ටොමැටෝ එක ගොඩක් වෙලාවට ඉතින් අපි වෙලා කනවා. මොනවාද ඉතින් එළවලු ಜಾති පළතුරු ಜಾති තමයි ඉතින් මේ වත්තේ දකින්න ලැබෙන්නේ. හරි ලස්සනයි. මට මේ දැන් දකින්න ලැබෙන්නේ තක්කාලි ඉතින් කඩන විදිය තමයි. ජූලියාගේ අම්මා. Very nice. Watakka pumpkin guys. Look. Nice one, huh? 1, 2 and 3. We have 3 pumpkins at the moment because they already took few. It's very nice, isn't it? Then you have next to it zucchini. I don't know the Sinhalese word. I'm sorry. You can let me know in the comments. So you can see that's what it is. Like people used to eat. That's zucchini. They use as a vegetable as well. If you like our video, send us a nice comment guys. ඒත් මගේ කැමතිම දේ අපේ ගේ ගැන ඉන්නේ ගාඩන් එක. ගාඩන් එක ලස්සන මල්. මේ පිටිපස්සේ මේ තියෙන ෆ්‍රන්ට් ගාඩන් එක අපේ. Oh no. Okay. අතර මල් ලස්සනයි.
ජාති ගොඩාක් පවල තියෙනවා. හරි සුවඳයි. භාව ධර්මයේ අතින් මේ වගේ පරිසරයක් විඳ ගන්න ලැබෙන එකත් ඇත්තටම ලකි. මොකද ඉතින් ලන්ඩන් වගේ විසි නගරයක ජීවත් වෙන අපිට මේ වගේ ඉඩකඩ තියෙන පරිසරයක් දකින්න ලැබීමත් ඇත්තටම සුන්දර අත්දැකීමක්. ඉතින් මගේ ආසම දේ තමයි මේ ෆ්‍රන්ට් ගාඩන් එකට ඇවිල්ලා නිදාසේ ගත කරගෙන තේ එකක් බීලා ඩෙසර්ට් එකක් කාලා පොඩ්ඩක් හොලිඩේ එකේ ෆන් එකේ ඉන්න තමයි මං ආස. ඉතින් අපි මේක තමයි ජූලියාගේ පේරන්ට්ස්ලා ගෙදරට එන්න හැම ඉස්සෙම සමර් එකට පොඩ්ඩක් නිදාසේ ස්වභාව ධර්මයත් එක්ක ඉන්න පුළුවන් නිසා.